කොහොමද හැමෝටම ඔන්න අදත් අපි ඔයගොල්ලන්ට ගෙනාවා ග්‍රේට් රූල් කතාව. අද තියෙන්නේ සීසන් 2 වල එපිසෝඩ් 2 කතාව. මුලින් කතාවේ මතකනේ ෂෝ යනුයි යාओචෙනුයි ලූෝ ක්ලෑන් එකට උදව් කරන්න විදිහක් හිතුවා. ඒ වගේම ඇකඩමි එකේ හන්ටින් වයක පටන් ගත්තා. හේ යාओ ජීෂුවාන්ගේ කීමට මූචෙන්ට පහර දෙන්න ඇවිල්ලා මූචෙන් අතින් පෙරදුනා කියලා. එහෙනම් අද එතන ඉඳන් බලමු. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නනවා ගිනි රාජධානියේ ඉන්න ෂෝ යනුයි යාओචෙනුයි දාන් සෙල්ලම් කරන විදිය. මෙතනදී ෂෝ යන් උඩ බලලා කියනවා මේ කෙල්ල නම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ අවකාශය හරහා වේගෙන් එන ගෑනු ළමෙක්ව පෙන්නනවා. ඒ වෙලාවේ මේ කෙල්ල තාත්තේ කියාගෙන අවකාශී රාගෙන ෂෝ යන්ලා ඉන්න තැනට එනවා. මේ තමයි බැටල් ට්‍රූ ද හෙවන් කතාවේදී පෙන්නපු ෂෝ යන්ගේ කායිලින්ගේ දුව වෙච්ච ෂෝ. ෂෝ කියනවා කොහොමද තාත්තේ කොහොමද මාස්ටර් කියලා. ෂෝගෙන් අහනවා මට මතක හැටියට ඔයාට අම්මා කිව්වා ශක්ති මට්ටම් වැඩි කරගන්නකම් හුදකලාවෙන් එළියට එන්න එපා කියලා. මේ වෙලාවේ ෂෝ රහසින් කියනවා කල්ටිවේෂන් කරාට වැඩක් තියෙනවද? මම ඒක කාට විරුද්ධව පාවිච්චි කරන්නද කියලා. මේ වෙලාවේ ෂෝ මාස්ටර් ළඟට ගිහිල්ලා මාස්ටර්ගෙන් අහනවා මාස්ටර් අන්තිම පාරට මට දෙනවා කියලා පොරොන්දුන ස්වර්ගීය ආධ්‍යාත්මික පිල් එක කොහෙද කියලා. මේ වෙලාවේ ෂෝට සැර කරලා කියනවා හරියට හැසිරෙන්න ඉගෙන ගන්න කියලා. මේකට ෂෝ දුකින් වගේ කටවහ ගන්නවා. මේ වෙලාවේ යාओචෙන් ෂෝට කියනවා හරි ඒක ගණන් ගන්න එපා. මම ඔයාට මේ පිල් එක දෙන්නම් කියලා. ඊට පස්සේ යාओචෙන් කියනවා යන් මම මුලින්ම කියපු ලූෝ ක්ලෑන් එකේ ප්‍රශ්නය පරිස්සමින් විසඳන්න කියලා. යාओචෙන් එතනින් අතුරුදහන් වෙනවා. මේ වෙලාවේ ෂෝයන්ගෙන් අහනවා තාත්තේ මාස්ටර් මාව දකින්න හැම වෙලාවකම පැනලා යන්නේ ඇයි? ෂෝයන් hina වෙලා කියනවා මම හිතන්නේ ඔයා මාස්ටර්ගේ ළඟ තියෙන හැම දෙයක්ම වගේ අරගන්න හින්දා වෙන්නේ නැති කියලා. ෂෝ කියනවා ග්‍රෑන්ඩ් මාස්ටර් නම් ගොඩක් ලෝබයිනේ. එයා දේවල් ඉතුරු කරන්නේ මොකටද? ඒව මම ගත්තාම මොකක් වෙනවද කියලා කියනවා. මේ වෙලාවේ ෂෝයන්ගෙන් අහනවා තාත්තේ ඔයා ග්‍රෑන්ඩ් මාස්ටර් එක්ක මොනවද කතා කර හිටියේ මම එනකොට. ෂෝයන් කියනවා මමයි මාස්ටර්යි කතා වුණේ ඔයාට විනෝද මෙහෙයුමක් දෙන්න කියලා. ෂෝ කියනවා ඇත්තරමද තාත්තේ ඔයා නම් ගොඩක් හොඳයි. මට දැන් මෙතනින් එළියට ගිහිල්ලා මගේ හැකියාව හැමෝටම පෙන්වන්න පුළුවන් කියලා මෙතන දඟලන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කායිලින් න්යායේ කටහඬින් කියනවා ඔයා උත්තරීතර ස්වාමි මට්ටම නැත්තම් සාවරම් රිල්ම් එකට ආවේ නැත්තම් ඔයාට මෙහින් පිට වෙන්න බෑ. නැත්තම් මම ඔයාට අවුරුදු 3ක් යනකම් මෙහෙන් එළියට යන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ෂෝ මේකට කියනවා ඒත් මම දැනටමත් මේ මට්ටමට ඇවිල්ලා නේ ඉන්නේ කියලා. ෂෝයන් කියනවා ඔයා දන්නවනේ අම්මගේ හැටි දැන් යන්න කියලා කියනවා. ෂෝ කියනවා මට ගොඩක් ආදරේ ෂූනර් අම්මා විතරයි කියලා එයාත් මෙතනින් යනවා. මේකට ෂෝයන් hina වෙනවා. ඊට පස්සේ පෙන්නනවා හන්ටින් වයකේ ඉන්න ශිෂ්‍යයෝ දැනගන්නවා මූචෙන්ගේ අතින් හේයාව මැරිලා කියලා. හැබැයි නවල් එකේ නම් හේයාව මෙතනදී මැරෙන්නේ නැහැ. හේයාව හන්ටින් වයකෙන් අයින් වෙලා කතාව ඉස්සරහට ඉන්නවා. මේ වෙලාවේ ඇකඩමි වැඩිහිටි කවුන්සල් එකේ වැඩිහිටියන් කතා වෙනවා හේයාව ඇත්තරම සෙන්ට් ස්පිරිචුවල් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලාද කියලා. මේ වෙලාවේ මෙතන ඉඳපු කොට වැඩිහිටියා වෙච්ච සූටියන් කියනවා එහෙනම් මම මේක ඉක්මනට හොයාගන්නම් කියලා. මේ වෙලාවේ දඬුවම් ශාලාවේ වැඩිහිටියා වෙන මෝයු කියනවා ඒක බොරු වැඩක්. අපිට සාක්ෂි තිබ්බත් ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මොකද හේයාව දැන් මැරිලා. මේ වෙලාවේ තව වැඩිහිටියෙක් කියනවා අපේ උතුරු ස්වර්ග ඇකඩමි එකේ කීර්ති නාමේ පංචමහා ඇකඩමි අතර තියාගන්න ඕනේ නම් අපිට හොඳ ශිෂ්‍යයන් 3 දෙනෙක් අවශ්‍යයි. මේකට කොට එල්ඩර් කියනවා හේයාව මැරිලා සූෂුවන් තුවාල වෙලා දැන් අපිට තියෙන එකම බලාපොරොත්තු මූචෙන් විතරයි වගේ. මේකට තව එල්ඩර් කෙනෙක් කියනවා මූචෙන්ට ජෙනරාල් වරු එක්ක සටන් කරන්න පුළුවන්. ඒත් මූචෙන් ස්පිරිචුවල් ක්‍රිස්ටල් ගොඩක් අඩුවෙන් එකතු කරලා තියෙන්නේ. මේකට එල්ඩර් මෝයෝ කියනවා හන්ටින් වය එකේ නීති අපිට වෙනස් කරන්න බෑ. මේ වෙලාවේ කොට එල්ඩර් කියනවා තමුසෙනම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. මෙතනදී ඇකඩමි විදුහල්පතිතුමා කියනවා අපිට මේකේ නීති වෙනස් කරන්න බෑ. මූචෙන්ට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ යාගේ හැකියාව මත කියලා. මේ වෙලාවේ එළි ඉන්න කෙනෙක් කියනවා ඒකොල්ලව අව탁සේරු කරන්න එපා කියලා. ඊට පස්සේ පෙන්නනවා මූචෙන් මාස කිහිපයකට කලින් තණ්ඩ බොඩි එක පුරුදු වෙන විදිය. මෙතනදී මූචෙන්ට මේකට වයසක කෙනෙක් උදව් කරන විදිය පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා ලූෝලිගේ ඇඟේ තියෙන විසයින් කරන මූචෙන්ව. මෙතනදී ලූෝලි මූචෙන්ට කියනවා ජීෂුවන් තමයි හේයාව ඔයත් එක්ක සටන් කරන්න ඉවලා තියෙන්නේ. මූචෙන් කියනවා ඔව් මම මේකෙන් පස්සේ ජීෂුවන් ගැනත් බලා ගන්නම් කියලා. මේ වෙලාවේ ලූෝලි කියනවා ඔයා ඉස්සර මේ විදිහට ආධ්‍යාත්මික දේශයේදීත් මාව බේරගත්තා කියලා. මේකට මූචෙන් විහිළුවට කියනවා හැබැයි මට නම් මතක ඔයාට මාව මරන්න ඕන වුණා කියලා. ලූෝලි යාගේ ළඟ තියෙන ලයිස්තුවෙන් බලනවා කට්ටිය හන්ටින් වයකේ ස්පිරිචුවල් ක්‍රිස්ටල් එකතු කරලා ඉස්සරහට එන විදිය. මූචෙන් කියනවා බය වෙන්න එපා මට මුල් 3 දෙනා අතරට එන්න පුළුවන් කියලා. ලූෝලි කියනවා ඒත් කාලේ ඉවර වෙගෙන එන්නේ. මූචෙන් කියනවා ඒත් තව එක අවස්ථාවක් තියෙනවා කියලා. ලූෝලි අහනවා ඒ ස්පිරිට් කින්ද කියලා. ඊට පස්සේ පෙන්නනවා ස්පිරිට් කින් එක සටන් කරන දෙන්නෙක්. මේ ස්පිරිට් කින් ඉන්නේ හෙවන්ලි කම්ප්ලෙෂන් ස්ටේජ් මට්ටමේ. මේ වෙලාවේ ස්පිරිට් කින් ගහපු පාරකින් මේ දෙන්නව පිටිපස්සට විසි වෙනවා. මේ වෙලාවේ මෙතනට ආපු මූචෙන් මේ දෙන්නව බේර ගන්නවා. මේ වෙලාවේ මෙතන ඉන්න කින්ෂාන් කියන කෙල්ල කියනවා ඔය දෙන්නට ස්තුතියි. ආත්ම රජු ගොඩක් බලවත්. ඒ හින්දා ඔය දෙන්න පරිස්සම් වෙන්න කියලා මේ දෙන්න යනවා. ස්පිරිට් කින්ව දැක්ක ලූෝලි කියනවා ආත්ම රජු හේයාවටත් වඩා බලවත්. මූචෙන් කියනවා මගේ දැන් ඉන්න මට්ටම එකයි තණ්ඩ බොඩි එකයි එක්ක අපිට සටන් කරන්න පුළුවන් වෙවි. මේ වෙලාවේ දෙන්නත් එක්ක යනවා ස්පිරිට් කින් එක්ක සටන් කරන්න.
මේක දැකපු ස්පිරිට් කින් යාගේ බලෙන් ගල් කණු වගේක්ම වල මූචෙන් ළඟ පැත්තට යනවා. ඒක මගේ අරපු මූචෙන් යාගේ ඩෙත් මාක් ප්‍රහාරය ඒ පැත්තට යවනවා. මෙතනදී මේකෙන් ස්පිරිට් කින් ගල් කණුවක් පාවිච්චි කරලා බේරෙනවා. ඊට පස්සේ ලූෝලි මූචෙනුයි ඒගොල්ලන්ගේ ආයුධ වලින් ස්පිරිට් කින්ට පහර දෙනවා. ඒත් මේ ස්පිරිට් කින්ට තියෙන ගල් වගේ ක්‍රිස්ටල් වලින් හැදුන එකක්. ඒ හින්දා මූට මේකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මෙතනදී ස්පිරිට් කින් ගහන සමහර පාරවල මේ දෙන්න බේරෙන්නේ 99න්. මෙතනදී ලූවල්ට පහර දෙන්න ගිය ස්පිරිට් කින්ගේ පැත්තට මූචෙන් ගල් කුළුණකින් දමලා ගහනවා. මේකට මලපැන්න ස්පිරිට් කින් ශක්ති ප්‍රහාරයක් මූචෙන් ළඟ පැත්තට යවනවා. මේකෙන් බේරුණ ලූවෝලි මූචෙනු එතන ගලක් පිටිපස්සේ හැංගෙනවා. මේ වෙලාවේ ස්පිරිට් කින් ආයෙ යාගේ ගුහාව ඇතුළට යන්න හදනවා. මේක දැකපු මූචෙන්ට තේරෙනවා මේ ගුහාව ඇතුළේ ස්පිරිට් කින්ට මොකක් හරි ආරක්ෂා කරන්න තියෙනවා කියලා. ඊට පස්සේ මූචෙනුයි ලූවෝලි ආයෙ ගුහාව පැත්තට යනවා. මේක දැකපු ස්පිරිට් කින් ආයෙ පහර දෙනවා. මේ වෙලාවේ කොහොම හරි මේ ස්පිරිට් කින්ව පරද්දලා ගුහාව ඇතුළට පැන ගන්නවා. ගුහාව ඇතුළට ආව මූචෙන්ටයි ලූවෝලිටයි මේක ඇතුළේ තිබිලා ගොඩක් ස්පිරිචුවල් ක්‍රිස්ටල් හම්බ වෙනවා. මේ ටික මූචෙන්ට හම්බුනොත් එයාට පළමු තුන් දෙනා අතරට එන්න පුළුවන් වෙනවා. මේක මෙතනට ස්පිරිට් කින් කඩාගෙන පයින්නවා. මේ වෙලාවේ මූචෙන් ලූවෝලිට කියනවා ඔයා ගිහින් ක්‍රිස්ටල් එකතු කරගන්න. මම එතකන් ස්පිරිට් කින්ව අල්ලගෙන ඉන්නම් කියලා. මේ වෙලාවේ ලූවෝලි ක්‍රිස්ටල් එකතු කරන්න ගන්නවා. මූචෙන් ස්පිරිට් කින් එක්ක සටන් කරන්න ගන්නවා. ලූවෝලි ක්‍රිස්ටල් එකතු කරනවා කියලා දැක්ක ස්පිරිට් කින් ලූවෝලිට පහර දෙනවා. කොහොම හරි ලූවෝලි මේකෙන් බේරෙනවා. ඊට පස්සේ ලූවෝලි මූචෙනු එකතු වෙලා සටන් කරනවා. මේ වෙලාවේ මේ දෙන්නම එකතු වෙලා ගහපු පාරකින් ස්පිරිට් කින්ව කුඩු වෙලා යනවා. ඊට පස්සේ මූචෙනුයි ලූවෝලි එකතු වෙලා ස්පිරිට් ක්‍රිස්ටල් එකතු කරගන්නවා. මේ වෙලාවේ ස්පිරිට් ක්‍රිස්ටල් වල බලය අවශෝෂණය කරගෙන ස්පිරිට් කින් ආයෙ උගේ ඇඟ හදා ගන්න පටන් ගන්නවා. මේක දැකපු ලූවෝලි කියනවා මෙතනින් පැනගමු කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක මෙතනින් යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ස්පිරිට් කින් මේ දෙන්න ළඟට ඇවිල්ලා ලූවෝලිට ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා. මේක දැකපු මූචෙන් ඒක ලූවෝලිට වැදෙන්න දෙන්නේ නැතුව නවත්තනවා. මේකම ස්පිරිට් කින් මූචෙන්ට ගහපු පාරක් නිසා මූචෙන්ව මෙතන තිබ්බ ගලක වදිනවා. මේ නිසා විශාල ශබ්දයක් හතර වටේට පැතිරිලා යනවා. මේ සද්දේ එළියේ හිටපු ලී ෂියන්ටෝන් සහ ෂෙන්කන් ෂෙන්ට මේ සද්දේ ඇහෙනවා. ඊට පස්සේ මූචෙනුයි ලූවෝලි ගිහිල්ලා ස්පිරිට් කින් එක්ක වේගවත් සටනක් කරනවා. මේ වෙලාවේ මේක හරියන්නේ නැහැ කියලා තේරුම් ගත්ත මූචෙන් එයාගේ යක්ෂ නෙළුම් ආධ්‍යාත්මික ඝාතන සැකස්ම ක්‍රියාත්මක කරනවා. මේ වෙලාවේ ලූවෝලි මූචෙන්ට වෙලාව අරන් දෙන්න ස්පිරිට් කින් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට ලී ෂියන්ටෝනුයි ෂෙන්කන් ෂෙනු යනවා. මේ වෙලාවේදී ලී ෂියන්ටෝන් ලූවෝලිට උදව් කරන්න යන හදද්දී ෂෙන්කන් ෂෙන් එයාව නවත්තලා කියනවා මම හිතන්නේ මූචෙන්ට සැලස්මක් ඇති. ඔයා එතනට ගියොත් ඒක අවුල් වෙයි කියනවා. මේ වෙලාවේ ස්පිරිට් කින් මූචෙන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. මේක දැකපු ලූවෝලි මූචෙන්ව බේර ගන්නවා. ඒකම ස්පිරිට් කින් ආයෙ මූචෙන්ට ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා. මේ වෙලාවේදී මූචෙන් ක්ෂණික ආධ්‍යාත්මික සැකස්මක් හදලා ස්පිරිට් කින්ට පහර දෙනවා. ඊට පස්සේ මූචෙන් ආයෙත් යක්ෂ නෙළුම් ආධ්‍යාත්මික ඝාතන සැකස්ම හදන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මල පැනු ස්පිරිට් කින් එයාගේ මුළු බලයම එකතු කරලා මූචෙන්ට පහර දෙනවා. මෙතනදී ලූවෝලි මූචෙන් ඉස්සරහට ඇවිත් එයාගේ කඩුවෙන් ලූවෝ කඩු කලාව කියන තාක්ෂණයෙන් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙලාවේ මූචෙන් එයාගේ ප්‍රහාරය හදලා ඉවර වෙනවා. මේ වෙලාවේ මූචෙන් පස්වෙනි මට්ටමේ ආධ්‍යාත්මික සකස්මක් නිර්මාණය කරනවා. මූචෙන් නෙළුම් මල් දෙකක් මවලා ඒකෙන් විශාල ශක්ති ප්‍රහාරයක් ස්පිරිට් කින්ට එල්ල කරනවා. ලූවෝලිගේ මූචෙන්ගේ ඒකාබද්ධ ප්‍රහාරය වැදුණු ස්පිරිට් කින් මෙතනදී විනාශ වෙනවා. මේක දැක්ක ලී ෂියන්ටෝනුයි ෂෙන්කන් ෂෙනුයි පුදුම වෙනවා. ඊට පස්සේ පෙන්නනවා ජෙනරාල්වරු තුන්දෙනාව. මෙතන එක ජෙනරාල් කෙනෙක් කියනවා මේ පාර නම් අභියෝග සරණ එච්චර අමාරු එකක් වෙන්නේ නැති වෙයි කියලා. මේක මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් තව එපිසෝඩ් එකකින් සෙට් වෙමු. හැමෝටම සුබ.